අද ඇවිල්ලා තියෙන hot water shower එකේ මේකේ no power තිබුණේ කිසිම දෙයක් on වෙන්නේ නැහැ. මේකට හේතුව වෙලා තිබුණේ මෙන්න මේ තියෙන control board එකේ resistor diode ඔක්කොම දිර්ලා මලකඩ කාලා ගිහිල්ලා ඒ හින්දා තමයි මේකේ power on උන්නේ නැත්තේ. මේක එතකොට තියෙන resistor ටික replace කරලා board එක පිටිපස්සේ path හැදුවට පස්සේ මේක on වුණා. මම ඔයගොල්ලන්ට කියන්නම් මේක ඇවිල්ලා වර්ගය මෙන්න මේ ජුවෙන් කියන බ්‍රෑන්ඩ් එකෙන් මේක මේ තියෙන hot water shower එක. මේකෙත් අර normal hot water shower එකකම තියෙනම පාංග ටිකම තමයි තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නම් මේ තියෙනවා magnetic sensor එක, magnetic switch එක. මේකෙන් තමයි water flow එක යනකොට මේ hot water shower එක on වෙන්නේ. මෙතන තියෙනවා track එක. මේකෙන් තමයි මේ variable resisting වෙන signal එක මේකේ gate එකට ආවට පස්සේ තමයි heat rate යන current එක අඩු වැඩි වෙලා වතුර වල temperature එක අඩු වැඩි වෙන්නේ. ඒක මෙතෙන්ට high කරලා තියෙන හේතුව තමයි මේකේ මේ තියෙන heat sink එක cool වෙන්නේ මේ යන water flow එකෙන්මයි. මෙතන තියෙන water pump එක control කරන track එක මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා control board එක. මේක මෙන්න මේ relay එකත් upset ගේන් තිබුණා. මම මේ relay එකත් replace කරා. මෙතන තියෙනවා heater එක. මෙතන තියෙනවා thermostat එක. මෙතන තියෙනවා main switch එක. මේක variable resistor එක. මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නම් කොහොමද වතුර නැතුව repair එක අවසානයේ වතුර නැතුව මේක වැඩ කරනවද නැද්ද කියලා check කරගන්නේ කොහොමද කියලා. ඒක කරන්නේ එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා 5.7 kV ඕන මේ heater එක on වෙන්නේ. එතකොට අපිට මේ තියෙන සාමාන්‍ය plug point එකකින් මේක ගහලා on කරගන්න බෑ වතුර නැතුව. එතකොට මේක දැන් අපිට repair කරලා ආයි වතුර තියෙන තැනකට ගිහිල්ලා වතුර line connect කරගෙන ඒක කරදර වැඩක් හින්දා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද වතුර නැතුව මේක serviceable ද නැද්ද කියලා check කරගන්නේ. එතකොට මෙන්න මේ heater එකට යන main line වලට යන connector එක connection ගලවලා ඒ connection වලට මම high කරගෙන තිනවා hot CA filament light එක. ඊට පස්සේ මේක on වෙන්න නම් මෙන්න මෙතන තියෙන magnetic sensor එක ඇතුළට යන්න ඕනේ. ඒ කියන්නේ water flow එකට ඇතුළට යන්න ඕනේ. අපි ඒ වෙනුවට මෙන්න එහෙම tool එකක් දාලා ඒ sensor එක මෙහෙම press කරලා අපිට on කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මේක plug කරලා පෙන්නන්නම් කොහොමද check කරගන්නේ කියලා. මම දැන් 230 වලට plug කරගන්නවා. මෙතනින් මම disconnect කරලා bulb එකකට දීලා තියෙන්නේ. එතකොට මම මෙන්න මේ tool එක දාලා මේක press කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා tool එක ගන්නකොට board එක off වෙනවා. tool එක ගන්නකොට board එක on වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා bulb එක පත්තු වෙලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් variable resistor එක කරකවනකොට bulb එකේ එළිය අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ voltage එක control වෙනවා. ඒ කියන්නේ heater එකේ voltage එක control වෙනවා කියන්නේ වතුර වල temperature එක අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ මේක serviceable. ඊට පස්සේ මෙතන තියෙනවා pump එක on off කරන switch එක. pump එක වැඩ. ඊට පස්සේ මෙතන තියෙනවා reset කරන switch එක. system එක reset වෙනවා. ආයි start කරාට පස්සේ start වෙනවා. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ function එක වැඩ. එතකොට මෙහෙම තමයි වතුර නැතුව මේක serviceable ද නැද්ද කියලා බලාගන්නේ. මේක sensor එක මේකේ වෙන්නේ මෙතන වෙන්නේ magnetic sensor එකක් තියෙනවා. මේ magnetic කැල්ල මෙන්න මේ sensor එක මැදට ආවට පස්සේ තමයි මෙතනින් මේ signal එක පාස් වෙලා මේ board එක on වෙන්නේ. දැන් අපි කරන්නේ මේක වතුරෙන් press වෙනව වෙනුවට manual in කරන එක. ඔයගොල්ලන්ට පේනවා tool එක in කරනකොට board එක on වෙනවා. out කරනකොට off වෙනවා. ඒ කියන්නේ වතුර මේකේ වතුර flow එක නැති වුණොත් මේක automatically off වෙන තමයි මේක හදලා තියෙන්නේ. ස්තුතියි.